දිනාටම පළාත් පාලන හා පළාත් සභා ගරු අමාත්‍ය අපේ රුවන් සෙනරත් සහෝදරයන්ගෙන් අවසරයි. ඒ වගේම අගනුගුණ පැලස්ස ප්‍රාදේශීය සභාවට මෙවර තරඟ වදින අපගේ හිටපු විදුහල්පති මෞලිස් මහත්මයා, ඒ වගේම හිටපු බැංකු කළමනාකරු අපේ නිමල් මහත්මයා ප්‍රමුඛ අපේ සියලු සහෝදරත්වයන් අවසරයි. ඒ වගේම මෙම කෙටි අවස්ථාවට මෙම අවස්ථාවට පැමිණි මගේ ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඇතුළු දූ දරුවන් සියලු දෙනාගෙන්ම අවසරයි. 2025 පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන්නට එක මිටට එක අරමුණක් වෙනුවෙන් තරඟ වදින මුළු රටේම ජාතික ජනබල වේගය මේ වෙනකොට එවුරු බැඳගෙන හමාරයි. අන්න ඒ අවස්ථාවේදී අගනුගුණ පැලස්ස ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇතුලේ අපේ නියෝජනය මේ මොහොත වෙනකොට හම්බන්තොට නගරයට ගිහිල්ලා ඒ නගරයේදී අපගේ ඉදිරිපත් කරනු ලබන ඒ නායකත්වයේ සටහන් නිවැරදිවයි බලලා අපිට සතුටින් කියන්නට පුළුවන් මේ මොහොත වෙනකොට අපේ රටේම අපි බාර දීපු හැම ආයතනයකම පාහේ අපේ ලිස්ට් එක ඉතාම ඉහළින් නිවැරදිව සමත් වෙච්ච මොහොතක තමයි අගනුගුණ පැලස්ස ප්‍රාදේශීය සභාවට තරඟ වදින ජාතික ජනබලවේගයේ නියෝජිතයින් මේ අගනුගුණ පැලස්ස නගරය මැදට ඇවිල්ලා අපි සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපි ගොඩක් කරුණු කාරණා සාකච්ඡා කරන්නට කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඉදිරියේදී අපිට මේ පිළිබඳව සාකච්ඡා කරන්නට ඒ වගේම කටයුතු කරන්නට අවස්ථාව ලැබෙන නිසා. ඒ කෙසේ වෙතත් මගේ ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඇතුළු දූ දරුවන් ඒ වගේම මේ අගනුගුණ පැලස්ස නගරේ වාසය කරන අපේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සියලු දෙනාටම සේවාවක් කරන්න දැවැන්ත අරමුණක් ඇතිව ජාතික ජනබල වේගයේ මේ වෙනකොට ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තරඟ වැදීමට නියමිතයි. අන්න ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරන්න නොයෙකුත් විදියට වෘත්තීය පැත්තෙන් දක්ෂතාවයන් තියෙන, නිහතමානීත්වය තියෙන, හැකියාව තියෙන, ගරුත්වය තියෙන පිරිසක් තමයි අපිත් එක්ක අද මේ මොහොතේ එකතු වෙලා ඉන්නේ. අනිකුත් දේශපාලන පක්ෂවලට තමන්ගේ ලිස්ට් එකට නම දාගන්න බැරුව අර මේ අත දුවපු අවස්ථාවක ජාතික ජනබලවේගයේ අපි ඉතාමත් නිවැරදි විදියට රට පුරාම වගේම අගනුගුණ පැලස්ස නගරයේ ආදරණීය අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට ආඩම්බර වෙන්න පුළුවන් විදියට ඉතාමත් නිවැරදි ආකාරයට විශිෂ්ට විදියට ඒ කටයුත්ත අපි මේ අවස්ථාවේදී හමාර කර ඉවරයි. නමුත් අපිට මේ මාසේ 6 වෙනිදා තමයි ඡන්දය තියෙන්නේ. අන්න එදාට මගේ ආදරණීය අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට දූ දරුවන්ට අවස්ථාවක් එනවා. ඔබේ ප්‍රදේශයේ මෙතුවක්කල් තිබුණු අවිධිමත් පාලන ක්‍රමය වෙනුවට විධිමත් පාලන ක්‍රමයක් සහ ඊටමත් ජනහිතකාමී නගරයක් ඒ වගේම දැකුම්කලු ස්ථානයක් බවට පත් කිරීමට අධිකාලම දාන්නට අපි සියලු දෙනාටම හැකියාව ලැබෙනවා. අනේ වෙනුවෙන් ඔබට තියෙන්නේ සුළු දෙයයි කරන්න. මේ වෙනුවෙන් තමන්ගේ ඊටමත් පහසු කාර්යයන් ඉටු කරන්නට සූදානම් වෙන්න කියලා ආයාචනා කරමින් ජාතික ජනබලවේගයේ අගනුගුණ පැලස්ස ප්‍රාදේශීය සභාවට තරඟ වදින මගේ සහෝදර ජනතාවටත් ඒ වගේම මේ ප්‍රදේශයේ මගේ ආදරණීය අම්මා තාත්තා ඇතුළු සහෝදර සහෝදරියන්ටත් සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය මෙතනින් සමර්ථ කරනවා. සියලු දෙනාට බොහොම ස්තුතියි.